කේටි කියන්නේ වීඩියෝ සංස්කාරකවරියක්. ස්වාධීන. ඔව් ස්වාධීන. ඒ කියන්නේ ස්ථිර රස්සාවක් නෙවෙයි. එන වැඩ තමයි කරන්නේ. ඉතින් ඒකේ තියෙන අස්ථාවර බව අවිනිශ්චිතකම තමයි මුලින්ම පේන්නේ. කොච්චරද කියනවනම් කෝපි එකක් ගන්නවත් සල්ලි නෑ නේද? ඒක තමයි. කෝපි කඩේකට ගිහින් පස්සේ දෙන්නම් කියලා තමයි කෝපි එකක් බොන්නෙත්. ගෙදර එනකොට හම්බ වෙන චෙක් එකත් බලාපොරොත්තු වුණ ගානට වඩා අඩුයි. ඔව්. ඒකෙන් තවත් පීඩනය වැඩි වෙනවා. ඊට පස්සේ අර එයාගේ යාළුවා ගයි එක කතා කරනකොට දෙන්නම එකම ඇඩ් එකකට ඇප්ලයි කරලා කියලා දැනගන්නවා. ඒක තවත් හිතට වදයක් වෙනවා ඇති. මේ තරංගකාරීත්වයත් එක්ක. අර රසවත් හම්බ වෙන්නේ නෑ. නෑ ඒකත් නැති වෙනවා. ඉතින් හොඳටම කලකිරිලා ඉන්නකොට තමයි අර අමුතු මැසේජ් එක එන්නේ. මිනිත්තු 2ක වීඩියෝ එකක් එඩිට් කරන්න $1000ක්. ඔව්. ඒක ලොකු ගාණක් වගේ පෙනුනට අර ਵਿਚාරයක් කියන විදිහට ඒකේ යම් සැකකටයුතු ගතියක් තියෙනවා මුල ඉඳන්ම. මොකද ඉස්සලාම සල්ලි ටිකක් දෙනවා ඒත් සම්පූර්ණ ගාණ ගන්න තව වීඩියෝ 4ක් කරන්න ඕනේ කියනවා. අන්න ඒක ඒ කොන්දේසිය. හැබැයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ගෙවල් කුලි ප්‍රශ්නත් තියෙනවා. ඔව් ඒ ඔක්කොමත් එක්ක එයා අකමැත්තෙන් හරි මේක බාර ගන්නවා. ਵਿਚාරයක් කියන්නේ මේක තමයි අර අඳුරු පාරට වැටෙන පළවෙනි අඩිය කියලා. ඊට පස්සේ අර පළවෙනි පැකේජ් එක එනවා නේද? USB එකක් එක්ක. ඔව් USB එකකුයි පොඩි නෝට් එකකුයි සංස්කරණේ බිහිසුණු කරන්න කියලා. ඒකෙම මොකක්දෝ අවුලක් තියනවා කියලා හිතෙනවා. ඒ පළවෙනි වීඩියෝ එකේ මොනවද තියෙන්නේ? ඒක තියෙන්නේ කාන්තාවක් එයාගේ ගෙදරට යනවා. කැමරාකාරයා හොරෙන් පස්සෙන් ගිහින් එයාගේ බෙල්ල මිරිකලා මරනවා. හරිම යථාර්ථවාදී දර්ශන වගේක් වෙන්න ඇති. ඔව් ਵਿਚාරය කියන්නේත් ඒකයි. ඒක හරිම රියල් වගේ පේනවා. ඒක ඇත්තද රංගපෑමක්ද කියන එක තමයි එතන තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. කේටිට තේ ප්‍රශ්නේ එනවා ඇති. සල්ලිත් ඕනේ. ඒ දෙක අතරේ තමයි එයා දෝලණය වෙන්නේ. චිත්‍රපටිය බලන කෙනාට තේ ප්‍රශ්නෙම එනවා. ඉතින් ඒක තමයි කතාව ඉස්සරහට අරන් යන මූලිකම ගැටුම. එයා දිගටම මේ වැඩේ කරනවා. තව දරුණු වීඩියෝ එනවා. ඔව් මිනිහෙක් බෙල්ලේ වැලදා ගන්නවා. තව කෙනෙක්ව ප්ලාස්ටික් බෑග් එකකින් හුස්ම හිර කරනවා. කැලේක කැම්ප් ගහලා ඉන්න කපල් එකකට ගහනවා. හැම එකකටම පස්සේ සල්ලි හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනවා 1000 ඊට පස්සේ 4000. ඒත් අර සැකය මේවා ඇත්තේවද කියන එක යාගේ හිතක වද දෙනවා. ਵਿਚාරය කියන්නේ මේක යාගේ මානසික කඩාවැටීමේ පටන් ගැනීම කියලා. ඒකම වෙන අමුතු දේවලුත් වෙනව නේද? පූසා අමුතුවට හැසිරෙනවා. ඕ පූසා අතුරුදහන් වෙනවා. ලයිට් කපනවා. බය හිතෙන හීන පේනවා. එයාගේ දිහාටම කැමරාව කෙල්ල කරලා තියෙනව දකින්නවා. මේ ඔක්කොම මේ වයින් කියවෙන්නේ එයා දැන් මේකට අහු වෙලා ඉවරයි කවුරු හරි ආදිහා බලාගෙන ඉන්නවා කියන එක. නිරීක්ෂණයට ලක් වෙලා. අන්න ඒක. ඒ සර්වෙලන්ස් කියන බය තවත් වැඩි කරනවා. එතකොට අර යාළුවා කෙවින් ස්ථිර රස්සාවක් හොයලා දෙලවනේ. ඔව්. ඒකට යන්න හිත හදාගන්නකොටම එයා අහම්බෙන් අර වීඩියෝ ටික දකිනවා. කෙවිනුත් බය වෙනවා. කෙවිනුත් රොන්දටම බය වෙනවා. ඊට පස්සේ තමයි යා පොලිසියට යන්නේ. ඒත් පොලිසියෙන් වැඩක් වෙන්නේ නැහැ. නෑ. ඒගොල්ලෝ මේවා ස්ටේජ්ඩ්. ඒ කියන්නේ රංගපෑම් කියලා හිතලා ප්‍රතික්ෂේප කරනවා. එතකොට කේටි තවත් අසරණ වෙනව නේද? Taman කියන දේ කවුරුත් විශ්වාස කරන්නේ? හරියටම විචාරයක් කියන්නේත් ඒකයි. සිස්ටම් එකෙන්වත් යාට පිහිටක් නැහැ. ඉන්ටර්නෙට් එකේ හෙව්වත් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ එන වීඩියෝ වල යාගේ මයියා ඉන්නවා. ඔව් අම්මා මල්ලි එයාම. ඒ ටික දැක්කම ඊට පස්සේ පූසාට වස දීලා කියලා දැනගත්තම එයාට තේරෙනවා දැන් නම් මේකෙන් ගැලවීමක් නැහැ සම්පූර්ණයෙන්ම අහුවලා ඉවරයි කියලා. එතනදී එයා උත්සාහ කරනවා නේද අර කෝපි කඩේ වැඩ කරන ඔලිව් මේකට පොළඹවන්න. ඕ Tamanගේ බරේ වෙන කෙනෙක් පිට දාලා ගැලවෙන්න. ඒත් එයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම එයා අදහස අත්හරිනවා. ඒකෙන් පේනව නේද එයාගේ මොකක් හරි සදාචාරාත්මක සීමාවක් තවම පොඩ්ඩක් හරි තියෙනවා කියලා. පොඩි දෙයක්. ඒත් එක්කම සල්ලි ඕනේ නිසා අර ඇඩල්ට් ෆිල්ම් එක රංගපාන්නත් යනවා. ඒගෙන තයිම වෙනවා. එතකොට අර එයාට වැඩේ බාර දුන්න කෙනා සේවාදායකයා එයා මොකද කියන්නේ? වෙලාවට වැඩේ ඉවර කරේ නැති නිසා එයා ප්‍රතික්ෂේප කරන මුලින් ඒත් ටිකකින් අලුත් අසයින්මන්ට් එකක් දෙනවා. මොකක්ද? මෙදා පාරේ යාටම දෙයක් රූගත කරන්න කියලා. මෙතන තමයි ලොකුම වෙනස වෙන්නේ. ඔව් කතාවේ ටර්නින් පොයින්ට් එක. එයා මුලින්ම try කරන්නේ අර යාළුවා ගයිව අල්ලගන්න. ඒක හරියන්නේ නෑ. නෑ. එයා දුවනවා කෙවින්ගේ ගෙදරට. එහෙදි තමයි අර බේස්මන්ට් එක රහස් බිම් අහලා හොයාගන්නේ. ඒක ඇතුලේ තියෙන දේවල් අර එයා එඩිට් කරපු වීඩියෝ එකක් එක්ක සම්බන්ධයි නේද? ඔව්. අර බෙල්ලේ වැලදාගත්ත වීඩියෝ එක ඒකේ තිබ්බ තැනමයි මේ බේස්මන්ට් එකේ පරිසරය ෆොටෝස් එහෙම දැක්කම යාට තේරෙනවා.
එතකොට කෙවින් ඔක්කොම කියනවා සේවාදායකයා බල කරපු නිසා එයා ඒක රූගත කරා කියලත් කේටීට සල්ලි ඕන කියලා දැනම මේ වැඩේ ගැන එයාට කිව්වා කියලා. පාවාදීමක් ලොකෝ පාවාදීමක්. ඉතින් කේටීට හොද්දතම තරහ යනවා. ਵਿਚාරය කියන විදියට ඒක තමයි එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තැන. එයා මොකද කරන්නේ? එයා කෙවින්ව මරලා දානවා. ඒක රහසින් රූගතත් කරනවා. ඒ කියන්නේ එයා ගොදුරක් වෙලා හිටපු තැනින් දැන් එයාම අපරාධකාරියක් වෙනවා. ඒ සීමාව පනිනවා. ගෙදර ආවම අර සේවාදායකයාගෙන් අලුත් ඉලක්කයක් එනවා. කවුද එයා? එයාගේ ගෙදර අයිතිකාරයා. සේවාදායකයාම සාක්ෂිත් දෙනව නේද? ඔව් අර පූසාට වස දුන්නේ ගෙදරට හොරෙන් ආවේ එයා කියලා සාක්ෂිත් එක්කම තමයි ඇසයින්මන්ට් එක දෙන්නේ. කේටි ඒක බාර ගන්නවා. බාරගෙන අහනවා ගෙවීම කොච්චරද කියලා. අන්න එතන තමයි නේද අර ਵਿਚාරයත් අවධාරණය කරන තැන. ඔව් ඒ ප්‍රශ්නේ ගෙවීම කොච්චරද කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ එයා දැන් සම්පූර්ණයෙන්ම මේ අඳුරු පැත්තට ඇවිල්ලාද සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තිද නැත්නම් මේකතර අසරණකමේම දිගුවක්ද?